ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන අල සියලුම දෙනාට ඉතාම ආදරයෙන් සහ ගෞරවයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අතන මේ වීඩියෝ එක මම කරන්නේ මේ ගරු අමාත්‍ය සුනිල් වටගල මැතිතුමාට thumbnail එකේ තියෙන වගේම වටගල හැම නියං කාලෙටම පස්සේ අනිවාර්යෙන් වැස්සක් එනවා. ඉතින් එහෙම කියන්න හේතුව දැන් සුනිල් වටගලලා නියං කාලයක් පහු කරලා දැන් එයාලගේ වැස්ස කාලේ. නේද? එයාලා බලයට ඇවිල්ලා තියෙනවා. ඒ වගේ මේ විපක්ෂයටත් අනිවාර්යයෙන්ම කවදා හෝ නැවත බලය හිමි වෙනවා. ඉතින් ඒ වගේ තමයි හැම නියං කාලෙටම පස්සේ වැස්සක් එනවා වගේ මේ දේශපාලනය මේ පක්ෂ අතරේ මාරු වෙවි යනවා. එහෙම නැති වෙන්න හේතුවක් නැහැනේ අපේ රට බහුපක්ෂ දේශපාලන ක්‍රමයක් තියෙන ප්‍රජාතන්ත්‍රවාදී රටක්. ඉතින් එතකොට සුනිල් වටගලලා අද මේ හැසිරෙන විදිහ අනුව යම් කිසි විදිහකින් යාලා විපක්ෂයට ගියපු දවසකට එයාලට මොකක්ද වෙන්නේ කියන එක එයාලා දැම්ම ඉඳන්ම කල්පනා කරන්න ඕනේ. ඒ දවස මතක් කරගෙන වැඩ කරන එක හොඳයි. මොකද මේ Tamanට ලැබුණු බලයෙන් මත් වෙලා බලයෙන් උද්දච්ච වෙලා මේ හැසිරෙන විදිහ ඇතරම පිළිකුල් සහගතයි. ඒ වගේම අශෝභනයි නොවිය යුතු දෙයක්. ආසන්නම හේතුව මේ ඊයේ පෙරේදා අපේ රටේ මේ ඇතිවෙච්ච ව්‍යසනයෙන් පස්සේ ජනාධිපති අනුර සර්වපාක්ෂික සමුළුවක් ඇඳවුවා. ඒකෙදි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසයි දිලිත් ජයවීර වගේ අය කිව්වා හදිසි නීතිය පනවන්න, රට හදිසි තත්වයකට සූදානම් කරන්න, රට තුල හදිසි තත්ත්ව ප්‍රකාශ කරලා හදිසි නීතිය පනවලා අපේ රටේ ජනතාව මුහුණ පා සිටින අර්බුදයෙන් ජනතාව මුදා ගැනීමටත් රට නැවත ගොඩනැගීමටත් හදිසි නීතිය පනවන්න කියලා විපක්ෂ යෝජනා කරා. ඒ අනුව ජනාධිපතිවරයා පසුගියදා හදිසි නීතිය පනවුවා. ඔයාලා දන්නා හදිසි නීතිය කියන්නේ ඊටාම විශේෂ තත්වයක්. ඒක ගැන විස්තර කරන්න යන්නේ නැහැ මම. ඒ හදිසි නීතිය පනවන වෙලාවේ ජනාධිපතිවරයා පැහැදිලිවම කියනවා මේක කිසිසේත්ම කිසිම ආකාරයේ මර්ධනයක් සඳහා පාවිච්චි කරන්නේ නැහැ කියලා. ඒක චුට්ටක් බලමු. වේගවත් කාර්යක්ෂම යලි ගොඩනැන්වීමක් සඳහා අවශ්‍ය වෙන නීතිමය රැකවරණ සහ ප්‍රතිපාදන අවශ්‍යතාවය වෙනුවෙන් අප හදිසි නීතිය පනවා තිබෙනවා. මා මේ රටේ පුරවැසියන්ට එක සහතිකයක් ලබා දෙන්න කැමැතියි. මෙම හදිසි නීතිය මෙම ආපදාව කළමනාකරණයට ලක් කර ගැනීම සහ කාර්යක්ෂම අපේ රට ගොඩනැගීම සඳහා ඉවහල් කරගන්නවා ඇරුණුකොට වෙනත් කිසිදු මර්ධනීය ක්‍රියාදාමයක් වෙනුවෙන් මෙම හදිසි නීතිය අපි උපයෝගී කරගන්නේ නැහැ. ඇත්තටම හදිසි නීතිය වගේ නීතියක් මේ අවස්ථාවේ රට තුළ පනවලා තියෙන්නේ අර්බුදයට පිළියම් සෙවීම සඳහා යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සහ යාන්ත්‍රණය ඇක්ටිවේට් කරන නැත්නම් ක්‍රියාත්මක කර ගැනීමට අදාළ පහසුකම් ටික මේ හදිසි නීතිය යටතේ කරන්න පහසු නිසා. ඒ නිසා තමයි ජනාධිපතිවරයා කිව්වේ මේක පනවවුවත් කිසිම ආකාරයකින් මේක මර්ධනයක් කිසිම ආකාරයේ මර්ධනයක් සඳහා පාවිච්චි කරන්නේ නැහැ කියලා. නමුත් ඊයේ පෙරේදා අර ඇමති සුනිල් වටගල මාධ්‍ය හමුවක් ඇඳවලා අර කෞශල්‍ය ආරයත්ත කියන മന്ത്രിවරයාත් එක්ක එයා කියනවා මේ ජනාධිපතිවරයාට සහ ඇමතිවරුන්ට මඩ ගහනවා. ඒක නිසා මේ හදිසි නීති රෙගුලාසිය යටතේ අපි මේ පුද්ගලයන්ට නීතිය ක්‍රියාත්මක කරන අවුරුදු 5කට හිරේ දානවා 10කට හිරේ දානවා කියලා මහ විශාල කයිවාරුවක් ගහනවා. සමාජ මාධ්‍ය ජාලය ගත්තට පස්සේ ඊටාම නරක විදිහට ජනාධිපතිවරයාටත් ඇතැම් දේශපාලන අධිකාරියේ තෝරාගත්තු කිහිප දෙනෙකුටත් පදනම් විරහිත මඩ ප්‍රහාරයන් එල්ල කරමින් යනවා. මම කියන්නේ ඔයගොල්ලෝ ස්ථානාධිපතිවරු ඩිවිෂන් මෙතන ඉන්නවා. ඒකට ඔයගොල්ලෝ කෙලින්ම අතර ගන්න මේ 24/64 ඇලිරක් 31 2025 නොවැම්බර් 28 සිකුරාදා රටේ මහජන ආරක්ෂක පනත යටතේ මහජන ආරක්ෂක පනතේ පස්වන වගන්තිය යටතේ ජනාධිපතිවරයා විසින් සාදන ලද නියෝග හදිසි අවස්ථා රෙගුලාසි. එතකොට මේ හදිසි අවස්ථා රෙගුලාසි වල පැහැදිලිවම තියෙනවා ඔය தත්ත්වය ආවරණය කරලා තිනවා. ඒක මහජන ආරක්ෂාවේ කොටසක්. මිනිස්සු පුදුම වුණා මේක දැකලා. මෙයාකම් මේ මොනවද කියන්නේ කියලා. මේ පිස්සා මොනවද කියන්නේ කියලා මිනිස්සු ප්‍රශ්න කරා. අපි නෙමෙයි මේ ආණ්ඩුවට සහයෝගය දක්වන පිරිස් පවා මේ පිස්සා මොනවද කියන්නේ කියලා මේ වටගල පිස්සා මොනවද කියන්නේ කියලා මිනිස්සු ප්‍රශ්න කරා. මිනිස්සු තුෂ්ණීම්භූත වුණා. මේ මොනවද කියන්නේ කියලා. හදිසි නීතිය පනවලා තියෙන මොහොතක රටේ සාමයට බාධා වෙන විදිහට ජාතීන් අතර නොසන්සුන්තා ඇති කරන නැත්නම් ජාති ආගම් ભેද ඇති කරන ඒ කලකෝලාහල ඇති කරන පිරිස් ඒ අය මර්ධනය කරාට එහෙම නැත්නම් කටකතා පතුරවන පිරිස් මේ රටේ අපේ රටේ මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්න කටකතා පතුරවන පිරිස් මේ පිරිස් පාලනය කරගන්න මේ නීති පාවිච්චි කරාට කමක් නැහැ. මේ වටකල කියන්නේ මේ ජනාධිපතිවරයාට නරක විදියට මඩ ගහනවා. එතකොට ඇමතිවරුන්ට නරක විදියට මඩ ගහනවා. මේක නරක පූර්වාදර්ශයක් වේ. ඒ නිසා අපි මේ හදිසි නීති යටතේ තියෙන නීති පාවිච්චි කරලා අපි මේ පුද්ගලයන්ට නීති ක්‍රියාත්මක කරනවා. කෙලින්ම චූදිතෝ විදියට තමයි අපි අධිකරණයට ඉදිරිපත් කරන්නේ. ඒ වගේ මහ විශාල තර්ජනයක් කරනවා.
මැත දොඩවනවා සුනිල් වටකල විපක්ෂේ බය කරගන්න පුළුවන් කියලා මෙයා හිතනවා එහෙම කතා කරලා අපි දන්නේ නැහැ මේක මේ රජයේ ස්ථාවරයේද එහෙම නැත්නම් සුනිල් වටකල බූරුවාගේ ස්ථාවරයේද කියලා අපි දන්නේ නැහැ. එතුමා බූරුවෙක් නැත්නම් මේ විදිහට ප්‍රකාශ කරන්නේ නැහැ පැහැදිලිවම. මේ රටේ ජනාධිපතිවරුන්ට හෝ පවතින දේශපාලන තන්ත්‍රයකට හෝ නැත්නම් ආණ්ඩුවකට මඩ ගහන එක එහෙම නැත්නම් මඩ කියන්නේ මේ දේශපාලනික විවේචන කරන එක උපහාස කරන එක. ඉතින් මේ වගේ කාරණා මේ අලුත් දෙයක් නෙවෙයිනේ. අපිට මතකයි සිරිසේන ජනාධිපතිවරයාට නැත්නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට එහෙම නැත්නම් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කොච්චරනම් මිනිස්සු අපහාස කරාද නේ? කොච්චර මඩ ගැහුවද? ඉතින් මේ මඩ ගැසීමේ කලාවක් නෙන් එහි පිකාසෝලා මේ ජනතා විමුක්ති පෙරමුණනේ. නේද? එයාලා මේ මඩ ගහන්න දන්නේ නැති මිනිස්සු වගේ දැන් කතා කරන්නේ. නේද? සිරිසේන ජනාධිපතිවරයාව තරම් මේ ජනතාවගේ උසුළු විසූලට ලක් වෙච්ච මඩ කාපු ජනාධිපතිවරයෙක් ඇත්තේ නැත්තනෝ මේ මිනිස්සයා මොනතරම් උපේක්ෂාවෙන් ඒ දිහා බැලුවද මේ වගේ කිසිම මේ පෛත්‍යයන් කරන්න ගියේ නෑනේ, මර්ධනයක් කරන්න ගියේ නෑනේ. කිසිසේත්ම ඒ රජයේ ඇමතිවරයෙක් හෝ ජනාධිපතිවරයා හෝ කිසිසේත්ම කාටවත් බලපෑම් කරේ නෑ. සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ට හෝ මිනිස්සුන්ට හෝ කාටවත් බලපෑම් කරේ නෑ. මේ අපි සාදිසි නීති දා ගන්නවා, අපි මෙහෙම කරනවා, අරම කරනවා කියලා හිරේ දාන්න ගියේ නෑ කිසිම අවස්ථාවක. මේක මේ අලුත් තත්ත්වයක්. මේ වටගලලා හිතන් ඉන්නේ අනුර කුමාර දිසානාගේ මේ අහසින් පාත් වෙච්ච මේ මලෙන් උපන් කුමාරයෙක් කියලා. එහෙම නෑ. කුමාරට පුළුවන් වෙන්න ඕනේ මේ සමාජයෙන් මඩ කන්න. ඉතින් අනුර කුමාර දන්නවා මේ සුනිල් වටගල වගේ මෝඩෙක් මෙහෙම කිව්වට අපි දන්න අනුර කුමාර නම් මේ මඩවලට බයි මිනිහෙක් නෙමෙයි. මනුස්සයා මේ දේශපාලනේ ටෙම්පරාදු වෙන මිනිහෙක්. මේ මනුස්සයා ඕන තරම් මඩ ගහනවා. ඉතින් මේ අලුත් තත්ත්වයක්ද? ජනාධිපති වුණා කියලා විශේෂ තත්ත්වයක් නෑ. එහෙනම් පහුගිය ජනාධිපතිතුන්ට කොච්චර මඩ ගැහුවද? නේද? මේ රටේ ජනතාවට ව්‍යවස්ථානුකූලව අයිතියක් තියෙනවා, භාෂණ නිදහස තියෙනවා, කතා කිරීම නිදහස තියෙනවා, රැස්වීමේ නිදහස තියෙනවා. මේ සියලුම ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අපේ රටේ මිනිස්සුන්ට තියෙනවා. ජනාධිපතිවරුන්ට ඒවා ඇමතිවරුන්ට, മന്ത്രിවරුන්ට මේ ඕන මිනිහෙකුට Tamanට කැමති දෙයක් කියන්න පුළුවන්. එහෙම මේ අලුත් ප්‍රවණතාවයක් නෑ. එහෙම මේ ජනාධිපතිවරයාට මේ බයබෝයි ස්වාමීනි බයබෝයි කියාගෙන ඉන්න එහෙම තත්ත්වයක් නෑ. මිනිස්සු විවේචනය කරනවා, අපේ රටේ මිනිස්සු බනිනවා, ආවේගශීලී. අපේ කවුරුත් එහෙම වහල්ලු නෑ අපේ රටේ මිනිස්සු. හරිද? ඉතින් මේ සුනිල් වටකලලට ඕන විදියට මිනිස්සුන්ගේ කටවල් වහන්න බෑ. මේ කතාව ඇතුළත මෙයාකා මරු කතාවක් කියනවා. ඒක තමයි මට ආතල්ම කෑල්ල. නිසා අපි දැඩිව ක්‍රියාත්මක වෙනවා. මිනිස්සු මිහිදන් වෙලා තිනවා. මිනිස්සු තමන්ගේ ජීවිතය පරිත්‍යාග වෙලා තිනවා. එවන් වටපිටාවක් ඇතුලේ බොරදියේ මාළු බාන්න අපි කිසිසේත්ම කිසිවකට ඉඩ දෙන්නේ නැහැ. බොරදියේ මාළු බාන්න එපාලු. යකෝ බොරදියේ මාළු බාන්නේ අපිද? කිසි නීතිය පැනුවේ මේ අර්බුදයේ පිළියම් යෙදීම සඳහා ඒකට පහසුකම් සැපීම සඳහා එහෙම නැත්නම් ඒ යාන්ත්‍රණය ශක්තිමත් කර ගැනීමට යාන්ත්‍රණය ක්‍රියාත්මක කර ගැනීම සඳහා කියලා බොහොම පැහැදිලි ජනාධිපතිවරයා කියනවා. සුනිල් වටකල නේද මේ බොරදියේ මාළු බාන්නට යන්නේ? අපිට මඩ ගහනවා කියාගෙන ඒ විපක්ෂ ක්‍රියාකාරීන් නැත්නම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ව අත්තරංගුට අරගෙන හිරේ දානවා කියලා කියන්නේ සුනිල් වටකල. සුනිල් වටකල තමුසේ තමයි මේ බොරදියේ මාළු බාන්නට යන්නේ. අපි නෙමෙයි. අපිටත් කියන්න තියෙන බොරදියේ මාළු බාන්න හදන්න එපා. මේ ක්‍රියාවට මේ කතාවට අපේ රටේ පක්ෂ විපක්ෂ ભેදයකින් සියලුම දෙනා මේ කතාවට විරුද්ධ වුණා. සුනිල් වටකල ඔයා මෝඩෙක් කියලා ඔප්පු වුණා. ඔයා මෝඩ ෂූන්කාරයෙක් කියලා ඔප්පු වුණා. ඔයා කටමැත දොඩවල මේ ආණ්ඩුවට කරන්නේ හානියක්. ඒ නිසා පුළුවන් තරම් කටවහගෙන ඉන්න තාක් දුරට වාසිය විපක්ෂයට නෙමෙයි වාසිය ආණ්ඩුවට. ඔයාලා කතා කරන්න ඒකේ අවාසිය යන්නේ ජනාධිපති අනුරට සහ මේ ආණ්ඩුවට. ඒ නිසා සුනිල් වටකල ඔයාට බය වෙන්නේ නැහැ. අපි කතා කරනවා, අපි විවේචනය කරනවා, අපි අපේ අදහස් දක්වනවා, අපි මඩ ගහනවා. ඔව් අපි මඩ ගහනවා. මඩ ගහන්න බැරි කමක් නැහැ. අපි මඩ ගහනවා. අපි උපහාස කරනවා. උපහාස රසය කියන එක අපි දන්නවා හොඳට. අපි ඒක කරනවා. සුනිල් වටකල පුළුවන් දෙයක් කරන්න. අපි ඒක නතර කරන්නේ නැහැ. මිනිස්සුන්ව නතර කරන්න බෑ. මිනිස්සුන්ගේ හඬ නතර කරන්න බෑ. සුනිල් වටකල ඔය වගේ ගොම්පාට් වලින් අපේ මිනිස්සුන්ගේ කටවල් වහන්න බෑ. ඒක කරන්න හිතන්නවත් එපා. අපි විවේචනය කරනවා. මේ ආණ්ඩුවත් එක්ක හැප්පෙනවා. මේ ආණ්ඩුවට ගහනවා. ඔයාලා මහලොකු මිනිස්සු නෙමෙයි. මේ කොහෙවත් තියෙන හදිසි නීතිය පාවිච්චි කළා අපේ රටේ මිනිස්සුන්ගේ කතා කිරීමේ අයිතියට, අදහස් දැක්වීමේ අයිතියට, විවේචනය කිරීමේ අයිතියට බාධා කරන්න සුනිල් වටකල වාට කරන්න බෑ. ඒක කරන්න හිතන්නවත් එපා. එහෙම කරන්න බෑ. ඔයාලට එහෙම හැකියාවක් නැහැ. ඒ වගේම තමයි මේ සුනිල් වටකල කියන ගොබ්බයා හොඳින් මතක තියාගන්න ඕන කාරණාවක් තමයි මේ වෙලාවේ මුළු ජාත්‍යන්තරෙම අපේ රට දිහා බලාගෙන ඉන්නේ. අපේ රට මේ වෙද්දිත් IMF ප්ලෑන් එකක් ඇතුලේ තියෙන්නේ. ඒ වගේම තමයි මේ වෙලාවේ අපේ රටට ගොඩාක් ආධාරෝණ කරනවා, විදේශ ආධාරෝණ කරනවා, විදේශ ආයෝජක වෙන්න ඕන අපේ රටට. විශාල වැඩ කොටසක් මේ ජාත්‍යන්තර සහයෝගය ඇතුව කරන්න ඕන වෙලාවක්. පීඩාකාරී පනතක් විදියට හඳුන්වන හදිසි නීතිය වගේ පනතක් ඒ හරහා යම්කිසි සාධනීය වැඩක් කරගන්නවා මිසක් මේ විදිහට මේ වගේ වෙලාවක මේ වගේ තීරණාත්මක මොහොතක මේ මුළු ලෝකයක් අපේ දිහා බලන් ඉන්න මොහොතක මේ හදිසි නීතිය වගේ පනතක් හරහා මේ වගේ මොහොතක ලංකාවේ මිනිස්සුන්ගේ කතා කිරීමේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට බාධා කරන්න
ආණ්ඩුව මැදිහත් වෙනවා නම් ආණ්ඩුව ඇමතිවරු මැදිහත් වෙනවා නම් ඒක විශාල ප්‍රශ්නයක්. ඒක ජාත්‍යන්තර වශයෙන් අපේ රටට විශාල පාඩුවක්. ඒක මේ වෙලාවේ මේ ආණ්ඩුවට විතරක් නෙමෙයි රටක් විදිහට මේ අපි හැමෝටම දැනෙන දෙයක්. මොකද ජාත්‍යන්තරයත් එක්ක අපි ඉස්සරහට යන්න ඕන වෙලාවක් මේ මොහොත. විදේශ ආධාර බලාපොරොත්තු වෙන මොහොතක්. ඇතරම අපේ රට වැටිච්ච මොහොතක් නෙමෙයි. රට ව්‍යසනයකට ලක් වෙච්ච මොහොතක අපිට ඇතරම පිටරටවල ආධාර අවශ්‍ය කරනවා. ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් හරි මේ ගොබ්බයාගේ මේ ගොබ්බ කතා නැවත වතාවක් නොකියන්න අනිවාර්යෙන් අවවාද කරන්න කියලා අපි රජයේ වගකීම් යුතු ඇමතිවරුන් ඉල්ලා සිටිනවා. මේ ගොබ්බයාට වටගල ගොබ්බයාට ඊට පස්සේ මේ වගේ කතා කියන්න දෙන්න එපා. සුනිල් වටගල හැම නියං කාලයකටම පස්සේ වැස්සක් එනවා. ඔයාලටත් මේ දේශපාලන බලය තියෙනවා වගේම තමයි මේ විපක්ෂයේ ඉන්න මිනිස්සුන්ටත් කවදා හරි වැස්සක් එනවා. ඒකට බලය එනවා. මේ බලය ප්‍රජාතන්ත්‍රවාදී රටක බලය දේශපාලන පක්ෂ අතරේ කුමාරු වෙනවා. මොනට වඩා ඉදිමෙන්න එපා. ඔයාගේ සයිස් එකට ඔයා ඉන්න අර ජනවහරෙත් තියන්නේ ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න කියලා. ඉතින් ඇඟිල්ලේ තරමට ඉදිමිලා වෙන දේ දිහා බලාගෙන ඉන්න. අපි බය වෙන්නේ නැහැ ওই ගොම්පාට් වලට. බය කරන්න හදන්නත් එපා. මීට වඩා හොඳ වචන වලින් සුනිල් වටගලට කතා කරන්න අපි දන්නවා. නමුත් එහෙම කරන්නේ නැහැ. මොකද රටේ සහෝදර ජනතාව ව්‍යසනයකින් පීඩාවට පත් වෙලා දුකින් දුකට පත් වෙලා ඉන්න වෙලාවක්. ඒක පාවිච්චි කරලා මේ විදිහට වෙනස් විදිහේ න්‍යාය පත්‍රවලට වැඩ කරන්න යනවන සුනිල් වටගල ඒක හරි වැරදි වැඩක්. ඒක මේ මහ සමාජය අනුමත කරන්නේ නැහැ. සුනිල් වටගල වගේ උම්බෑවෙක් උම්බෑ කිව්වා කියලා අපි උම්බෑ කියන්න යන්නේ නැහැ. මේ මිය ගිපු ජනතාවට අපි අපේ හෘදයාංගම කනගාටුව පළ කරනවා. අපේ දුක ශෝකය පළ කරනවා. ඇඳිවත පමණක් ඉතිරි වෙලා ඉන්න අපේ රට ජනතාවත් එක්ක අපි අපේ දුක බෙදා ගන්නවා. පුළුවන් විදිහට අපි අපේ ජනතාවට සහයෝගය ලබා දෙනවා. නැවත වතාවක් දෙපයින් නැගී සිටින්නට ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ලංකාවේ ජනතාවට වගේම අපේ රටේ ස්වභාවික සෞන්දර්යයටලා තියෙන හානිය දැක්කාම ඉතා ලොකු කනගාටුවක් දැනෙනවා. ඉතින් ඒ ඇස්සේ මේ සුනිල් වටගලලා වගේ උම්බෑව තප්පුලනවා. ඒවට නිහඬව ඉන්නත් බෑ. ඒවටත් අපි කතා කරන්න ඕනේ. නැවත වතාවක් හමු වෙමු. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.